ඉතින් දැන් සතුන් මරන්න එපා කියලා කිව්වා. නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ කියලා දඬු බහා තබන්න සැත් බහා තබන්න කියනකොටම මොකද්ද තියෙන්නේ? ඇයි දඬු? ඇයි ආයුධ? සතුන්ට සත්ව හිංසාව පිණිසයි. සත්ව කියන්නේ තිරිසන් සතු විතර නෙවෙයි මනුෂ්‍යයාගේ පටන්ම ගෙනෙනවා. සත්ව හිංසාව එපා. ඒ කියන්නේ එහෙනම් මොකක්ද ඕනේ? අවිහිංසාව. කරුණාව වඩන්නේ කියන එක නෙමෙයිද? ඊගාවට කිව්වා ප්‍රාණඝාතයේ ලැජ්ජා වෙන්න. ප්‍රාණඝාතයේ ලැජ්ජා වෙන්න, දයාපන්න වෙන්න කිය මොකද්ද? මෛත්‍රී වඩන්න. දැන් පළවෙනි සිල්පදය, පළවෙනි දුෂ්චරිතයෙන් වළකිනකොටම මොකද්ද වැඩෙන්නේ? මෛත්‍රී කරුණා දෙක. හැබැයි දැනගන්නට ඕනේ. මේ තුලින් කරුණා මෛත්‍රී වැඩෙනවා කියන එක දැනගන්නට ඕනේ. ඥාන සම්පයුක්ත විය යුතුයි. නිකම්ම වැළකීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මම මෙහෙම දෙයක් කරනවා මේකෙන් කියන එකත් තමන්ගේ තුල තියෙන්නට ඕනේ. දැන් පළවෙනි සිල්පදයෙන් ওই ටික සම්පූර්ණයි. අනිත් එක අපි කවුරුණත් තේරුම් ගන්න ඕන දෙයක්. හැම සතෙක්ම තමන්ගේ ජීවිතේට ආදරේ. මං හිතන්නේ කිසිම ආගම් නායකයෙක් මොකද ආගම් නායකයෙක් කියන්නේ මෝඩයෙක් නෙමෙයි. ආගම් නායකයෙක් කියන්නේ ඥානවන්තයෝ. අනුන්ගේ දුක තේරෙනවා ආගම් නායකයෙකුට. සතෙකුගුණත් දුක තේරෙනවා ආගම් නායකයෙකුට. එහෙනම් ඕනෑම ආගම් නායකයෙක් දන්නවා හැම සතෙක්ම ජීවිතේට ආදරේ කියලා. දැන් ඔය සතුන් මරුවට කමක් නැහැ කියන ඇත්තෝ හිතන්න බලන්න. දෙවියන් වහන්සේ මවලා තියෙන යම් විදිහකින් අපිට ආහාර පිණිසයි කියලා කියනවනම් එහෙනම් දෙවියන් වහන්සේට මැවීමේ ශක්තියක් තියෙනට ඕනේ. අර සතාගේ බෙල්ල කපනකොට වේදනාවක් ඇති වෙන්නේ නැති විදිහට. ඒ සතාවට පීඩාවක් නොවන විදිහට. නමුත් ඒ සතාට බයක් ඇති නොවන විදිහට. නමුත් ඒ සතා බයයිනේ. ඒ සතාට වේදනාවක් තියෙනවනේ අපිට වගේම. එහෙනම් අපි හැම දිනාටම එකම වේදනාව, එකම බිය තියෙන බව දැනගන්න. ඒ නිසායි කිව්වේ දඬු බහා තබන්න කියලා. ඔන්න අපි කලින් දෙවියෝ ගැන කතා කරන්නේ. මෙන්න අනිත් තැන තේරුම් ගන්න. දැන් අපි බුදුහාමුදුරන්ගේ දෙපැත්තේ දේවතාවෝ දෙන්නෙක් තියලා තියෙනවා. මේ දේවතාවෝ දෙන්න කොහොමද ඉන්නේ? අපි හුඟක් බෞද්ධ ගෙවල් වල තියෙනවා. මේ දේවතාවෝ දෙන්න සත්තු පිට වාඩි වෙලා. කකුලක් පිට කකුලක් දාගෙන. මේ ටිකෙන්ම හිතන්න බුදුහාමුදුරුවෝ ගාව මෙහෙම ඉඳීද කියලා? ඉඳීද? නෑ. එහෙනම් අර දෙවිවරුන්ගේ අත්වල මොනවද තියෙන්නේ? අවියාවිද තියෙන්නේ. ඒතර එහෙමනම් බුදුහාමුදුරුවෝ කියන්නේ නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ අවියාවිද බහා තබන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒතර අපි ගිහිල්ලා බලෙන්ම බුදුහාමුදුරන්ගේ දෙපැත්තේ අවියාවිද දරාගත්ත ඇත්තන් දෙන්නෙක් කියලා තියෙනවා. මොකද බුදුහාමුදුරට අම්මුවේ නිඳා කළා නෙමෙයිද? බුදුහාමුදුරට අපහාස කරා නෙමෙයිද? පවුනේ පින්වත්නි ඔය ඔහොම තියාගෙන ඉදීම මොන බුදුහාමට තෝක එකද? බුදුහාමුදුරන්ගේ දෙපැත්තේ හිටියේ නික්ලේශී මහා උත්තම දෙන්නෙක් සරියුත් මුගලන් කියන. ඉතින් ඒ වෙනුවට අපි බලන්න අපේ තණ්හාවට අපේ යැදීමට පහසුකම් සලසා ගැනීම පිණිස අපි බුදුහාමුදුරන් නිඳා කළා නෙමෙයිද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණි දේවතාවෝ ගැන කියනවා. කොයි අවස්ථාවකදී කියන්නේ අහවල් ආයුධ දරාගෙන මෙච්චර අත්පය ඇතිව මෙහෙම ඇවිල්ලා තියෙනවා කියලා. නෑ ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේන උපසංකමි කියලා දේවතාවුන්ගේ පැමිණීම ගැන කතා කරනවා. තේරුම් ගන්න මේ සිල්පදයේ තුලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නේද අපිට? සුචරිතය පිණිස ඊගාවට දෙවනි සිල්පදයට එන්න අදින්නා දානා වේරමණී. අදින්නා දානා වේරමණී නොදුන් දේ ගන්න එපා. නොදුන් දේ මම ගන්නවා නම් මම ගන්නේ ඒකට ආශාවක් හින්දා. කාගේ දෙයටද ආශා කරන්නේ දැන්? අනුන්ගේ දෙයට ආශා කරන්නේ. අනුන්ගේ දෙයට ආශා කරනවා කියලා කියන්නේ මට තෘෂ්ණා වර්ධනය සිද්ධ වෙනවා. එතකොට අනුන්ගේ දෙයට ආශා කරනවා කියන එකෙන් අදහස් කරන්නේ අනුන්ට මගෙන් හිංසාවක් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ ආශාව වර්ධනය වෙලා ගියොත් ඒ දේ විනාශ කරන්නත් පුළුවන්, ඒ දේ හොරකම් කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අනුන්ගේ දේ ගැනීම පමණකින්වත් එහාට යන්නට එපා නොගන්න කියලායි කියන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා සිල්පදයෙන් ಗುಣධර්ම දෙකක් එනවා. මොනවාද? මෛත්‍රියත් කරුණාවත්. මෛත්‍රිය කියලා කියන්නේ හිතවතාගේ සැපෙහි තමන් කැමතිනේ. කවදාවත් තමන්ගේ හිතවතා දියුණු වෙනට අකමැතිද? අකමැති නෑ. මිත්තස්ස භාවෝ මිතුරාගේ ස්වභාවයයි මෛත්‍රිය කියලා කියන්නේ. එතකොට තමන්ගේ දැන් මිතුරුකම මෛත්‍රිය කියලා කියනකොට අහවලාට විතරක් මෛත්‍රිය කියන එකක් නෑ. අපි කියන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා අපි කියනවා නම් ඒ කියන්නේ හැම සත්වයකගේම යහපත අපි
කැමති වෙන්නට ඕනේ. හැම සත්වයකගේ යහපත කැමති වීමේ ලක්ෂණය මෛත්‍රියේ තියෙනවා නම් අපි අනිත් අයගේ දේ නොගන්නවා පමණක් නෙමෙයි අනිත් අයගේ සම්පතෙහි සතුටු වෙන පිරිසක් වෙනවා. අනිත් අයගේ සම්පතෙහි සතුටු වෙනවා කියන්නේ මොකද්ද? මොන භාවනාවද? මුදිතා භාවනාවයි. සතර බ්‍රහ්ම විහාරවල තුන්වෙනි භාවනාවත් ආරම්භ කරනවා දෙවෙනි සිල්පදයට එනකොට. එතකොට දැන් බලන්න මෙත්තා කරුණා මුදිතා තියෙනවා නම් උපේක්ෂා නැද්ද? පංචශීලයේ පදනම් වෙනව නේද? සතර බ්‍රහ්ම විහාරට. සතර බ්‍රහ්ම විහාර වඩනවා කියන්නේ පංචිල් රකින්නවා කියන එකයි. මෛත්‍රී වඩනවා කියලා කියනවා. මෙත්තා කරුණා වඩනවා කියන්නේ පංචිල් රකින්නවා කියන එකයි. මෛත්‍රියක් කරුණාවක් තියෙනවා නම් මුදිතා උපේක්ඛා තියෙනවා. පෙරපස නොවීම තියෙනවා. ඒතර තුන්වෙනි සිල්පදයට එන්න කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා. පින්වත්නි මේක ගැන හුඟක් හිතන්න ඕනේ. අද සමාජයේ මෙහෙම සිල්පදයක් තියනවද කියලාවත් දන්නේ නැත්තරමට. අද සමාජයේ පුදුම විදිහට විකෘති වෙලා තියෙනවා. ඒ විකෘති භාවය නිසා තමයි අද කාමේසු මිච්ඡාචාරය අනුමත කරන නොඑක් අන්දමින් මේ විදිහට සමාජයට විෂමදායක අදහස් ප්‍රකාශ කරන පුද්ගලයෝ සමාජය තුළ බිහි වෙලා තියෙන්නේ. මේකේ මොකද්ද දකින්නවද සුබයක් මේකේ? මුළු අනාගත પરම්පරාවම විනාශයි කියලා දැනගන්නට. ජනමාධ්‍ය තුලින් උනත් ජනමාධ්‍ය දැනගන්න ඕනේ. ජනමාධ්‍ය තියෙන්නේ සමාජයේ විෂම කරන්නට නෙමෙයි. ජනමාධ්‍ය තියෙන්නේ සමාජයේ දූෂණය කරන්නට නෙමෙයි. ජනමාධ්‍යයක් තුලින් සමාජයේ යම්කිසි සාරධර්මයක් දියුණු කරන්න ඕනේ. නමුත් අද බොහෝ විට ජනමාධ්‍ය වල සංකල්ප වෙලා තියෙන්නේ සල්ලි හම්බ කරනවා නම් ඕන ජරා වැඩක්. ඒ තත්ත්වයට සමහර ජනමාධ්‍ය පෙළඹිලා තියෙනවා. බලන්න දරු පරපුරට වෙන විනාශය. කාටද මේ ඔක්කොම අපි කරන්නේ? කවුරු බලාගෙනද මේ කරන්නේ හැම දෙයක්ම? අනාගත પરම්පරාවක් බලාගෙන. මේ අනාගත પરම්පරාවක් විනාශ වෙලා ගියාම කොහෙද සමාජයක් ඉතුරු වෙන්නේ? නිකන් හිතන්න පොඩ්ඩක් කොහේ යන ගමනක්ද අපි මේ යන්නේ කියලා. බලන්න සමහරක් වෙලාවට සමහරක් අම්මලා ගෙදරින් පිටත් වෙච්චාම උදේ පාන්දර ගෙදරට එනවා හවස. මං හිතන්නේ ඒ අම්මලට පුළුවන් කියලා දරුවෙකුට හරි අම්මා කෙනෙක් වශයෙන් මුණ දෙන්නට. ඉතින් අම්මලා විතරක් නෙමෙයි ඉතින් අම්මලා පැත්තෙන් තාත්තලා ගැන අහන දෙයක් නැහැ නේ. දෙපැත්තම සමබර වෙනවා. නමුත් ওই ප්‍රශ්නේ යටතේ ඔය හුඟක් වෙලාට සමහරක් අතට කාන්තා අයිතිවාසිකම් කිය අයිතිවාසිකම් ඉල්ලනවා. එක කාන්තාවක් ගැනවත් අහලා තියෙනවද මාතෘ අයිතිවාසිකම දෙන්න කියලා කතා කරනවා. මවකගේ අයිතිවාසිකම දෙන්න කියලා කතා කරනවා. නෑ කවුරුත් කතා කරන්නේ. ඒ කියන්නේ කාන්තාව ඔක්කොම මාතෘත්වයේ අමතක කළා දාලා තියෙන්නේ. ඇත්තයිනේ දැන් දරුවා අපේ අම්මලට වදයක්. දරුවන්. ඒක නිසා දරුවන් හැදීමත් ආර්ථිකය පිටින් දාලා ඒකත් අපි සීමා කරලා තියෙනවා. ඒක මහා විපතක් මහා වින්නහියක් ඊගාවට එන්නේ. ඉතින් බලන්න මේ සංකල්පය තුළ මොකද්ද මේ වෙන්නේ කියලා. කාම මිත්‍යාචාරය කියන දේ සමහරක් අවස්ථාවලදී පෙන්නනවා සමහර දරුවෝ විඳින දුක. සමහර දරුවෝ කියනවා මං ඒ ගෑණියව මරනවා කියලා. මේ තාත්තගේ හැසිරීම දැනගෙන දරුවා අම්මට කියනවා මං ඒ ගෑණියව මරනවා කියලා. දරුවගේ මනසට මොකද වෙන්නේ? පින්වත්නි මේ වගේ විෂම සමාජයක්. ඔකට හැබැයි ඒක දෙපැත්තක් තියෙනවා. දැන් සමහරක් වෙලාවට සමහර පවුල්වල මහ ප්‍රශ්න. මොකද ඉවසීම නැතිකම. විශේෂයෙන්ම කාන්තා පක්ෂයේ ඉවසීම නැතිකම. හුඟක් වෙලාවට දැන් අපිට එන ප්‍රශ්න නිසා අපි දකිනවා. කතා කරනකොට වුණෝන් ගෙන්නලා පේන්නේ කාන්තාවගේ ඉවසීම නැහැ කියලා. කාන්තාව එකට දෙකක් කියන ලෑස්ති. සමහරකට වචන වලට කට ගහගෙන යනවා. අන්තිමට ඔය පසුබිමක් යටතේ gedara මොකද වෙන්නේ සාමයට? මොකද අපි දැන් ස්වාමියා වැරදි කරනවා. ස්වාමියරු වැරදි නොකරනවා නෙමෙයි. ස්වාමියා වැරදි කළ පමණින්ම භාර්යාවත් කිපිලා දෙන්නම ගිනි ගොඩවල් දෙකක් වුණොත් එහෙම මොකද වෙන්නේ? මහා ලැබු ගින්නක් නේ. එක්කෙනෙක් ගිනි අරන් තියෙන වෙලාවට අනිත් එක්කෙනා නිවෙන්නට ඕනේ. අපි තුමු භාර්යාව විතර නෙමෙයි ස්වාමියා වෙත් වෙන්න පුළුවන්. භාර්යාවට ගින්නක් ඇවිල්ලා තියෙන වෙලාවට ස්වාමියා නිවෙන්නට ඕනේ. ගින් දෙකම පත්තු වෙන්න ගියොත් එහෙම මහා විනාශයක් වෙනවා. බලන්න නිකන් කල්පනා කරලා පොඩ්ඩක් එක්කෙනෙක් ගිනි අරන් තියෙන වෙලාවට අනිත් එක්කෙනා ඉවසීමෙන් නිශ්ශබ්දව ඉඳලා අරයාගේ හිත සංසිඳිච්ච වෙලාවට පොඩ්ඩක් හිතවත්ව ඉන්න වෙලාවට කරුණු වටහලා දෙන්න ගියා නම් දමනය වෙන්නේ නැද්ද? නිකම්ම දමනය වෙනවා. ඕන දරුණු ස්වාමියෙක්ව ඒ කියන්නේ මං කියන්නේ 100%ක්ම නෙමෙයි. නමුත්
හුඟක් තියෙන ප්‍රශ්න වලින් ඔය ස්වාමිවරුන්ගේ තියෙන ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්. සමහර භාර්යාවෝ ස්වාමියා බොනොයි කියලා බීගෙන ආපු ගමන් කුස්සියට වදිනවා. කුස්සියට කුටු කුටු ගගා බැන ඉතින් ඔන්න ඉතින් මොකද වෙන්නේ? එහෙම නෙමෙයි. අර එහෙම බැන ඉඳලා හරියන්නේ නැහැ. නොබී ඉන්න වෙලාවට ආදරයෙන් කරුණාවෙන් කරුණ වටහා දීමක් කරන්නම ඕනේ. භාර්යාවකගේ වරදක් තියෙනවා නම් ඒත් ස්වාමියා විසින් ඒ විදිහම ප්‍රතිපදාවක් තියත් කරන්න ඕනේ. එහෙම නැතුව gedara මේ ප්‍රශ්න ඇති වෙන්න ගියාම පීඩා වෙලා කෙනෙක් සමාජයට යනවා. භාර්යාවක් වෙන්න පුළුවන්. කොතනකින් හරි සමාජයේ කරුණාවක් ලක් වෙනවා. කරුණාව ලක් වෙච්ච ගමන් එක පැත්තකින් මෙතන කඩලා දාලා අර පැත්තට හැරෙන්නේ නැද්ද? කොහෙද වැරද්ද උනේ? ඊට පස්සේ ගියාට පස්සේ අපි බයිනවා මේ ගෑනු එක්කෙනා පරදාර සේවනයේ දෙනවයි කියලා. පරපුරුෂ සේවනයේ දෙනවයි කියලා. කොහෙද වැරද්ද උනේ? සමහරක් ඇත්ත මහත්තුරුන වගේ යනවයි කියලා කෑ ගහනවා. gedara තියෙන තමන්ගේ අඬ වැඩියාව හින්දා අර මනුස්සයට කොහෙන් හරි වෙන තැනකින් මානසික සුවයක් ලැබිච්ච ගමන් ඒ මනුස්සයා පැත්තට යනවා. ඉතින් මේ ඒවා සාධාරණීකරණ කරනවා නෙමෙයි මේ හේතු පෙන්වන්නේ. එහෙනම් ගේ ඇතුළ බොහොම ශාන්ත පරිසරයක්, සුවදායක පරිසරයක් කරනවා නම් ගොඩාක් ওই ප්‍රශ්نين මිදෙන්නට පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ එහෙනම් සුචරිත ධර්මයේ තියෙන වැදගත්කම. තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ බොරු කියන්න එපා කියලා කියනවා. බොරු කියන්න එපා කියලා කියනවා නම් දැන් මේ දවස්වල අපිට අහන්න ලැබෙනවා ගාක් දේවල්. බුදුහාඳුර දේශනා කරන්නේ යම් කෙනෙක් විහිළුවකට හරි බොරුවක් කියනවා නම් පුංචි රාහුල හාමුදුරන්ට පෙන්නලා කියනවා භාජනයක් යටිකුරු කළා ආපහු උඩුකුරු කළා අහනවා මේක මොකද්ද කියලා දැන් හිස් භාජනයක් කියලා. රාහුල දැන බොරු කියනවා නම් ඒ තැනත්තා මෙන්න මේ භාජනය වගේ හිස් භාජනයක් කියලා. ඒ වගේම දැනගන්නට බුදුහාඳුර දේශනා කරනවා එවැනි හිස් පුද්ගලයෙකුට මේ ලෝකේ කරන්න බැරි අපරාධයක් නෑ කියලා. බලන්න පින්වත්නි වෙන අපරාධයක් ඕනේ නෑ. මේ ඔක්කොම සංකල්ප කළ ගන්න බලන්න අපේ ප්‍රධාන ඇත්තන්ගෙන් සමාජයේ වගකී යුතු ඇත්තන් සමාජයේ විවෘත කරන මත්පැන් ශාලාවක් මදිද කියලා? මදිද? සමාජ විනාශයට. කවුද මේ විනාශ වෙන්නේ කියලා පොඩ්ඩක් විමසිල්ලෙන් හිතන්නට. පහුගිය වකවානුව තුල කියනවා ලංකාව මේ මත්පැනුත් එක්කලා මේක මම දැන් එන්නේ ඊළඟ සිල්පදයට. ලංකාවේ රජය මත්පැනින් ගත්ත ආදායම රුපියල් දශලක්ෂ 6000යි. ඊගාවට දුම්පානයෙන් ගත්ත ආදායම රුපියල් දශලක්ෂ 9000යි. ඔක්කොම එකතු කරලා ගත්තාම දශලක්ෂ 15000ක් බිලියන 15000ක්. මේ ධනය කවදාවත් මුස්ලිම් ඇත්තන්ගෙන් ගියේ නෑනේ. අනිත් සුළු ජාතිකින්වත් මේක ගියා නම් ඊටාම සුළු කොටසක් විතරයි. මේ ධනස්කන්ධය වෙනසුනේ මොන සමාජයේද? සිංහල බෞද්ධ සමාජයේ. දැන් මේ සිංහල බෞද්ධ තාත්තලාගේ දුම්මත්පැන් බීම සිංහල බෞද්ධය කියලා කියන්නේ පිනොතේ සිංහල අනිත් ජාතියින් තාම සුළු කොටසක්. වැඩිපුර ඉන්නේ සිංහල බෞද්ධය. අපි බෞද්ධ පැත්තක දාලා සිංහල ගමු. සිංහලයන්ගෙන් 70%ක විතර පිරිසක් මේ මධ්‍යම පන්තියේ දුප්පත් පන්තියේ ජනතාවයි මේ ධනස්කන්ධය විනාශ කරලා තියෙන්නේ. කවදාවත් මහජාතිය රටක දියුණු වෙනවද? නෑ. හැමදාම මහජාතිය රටේ පරිහානියටපත් වෙනවා. කෝ සැප? රටක් දියුණු වෙන්නේ නෑ. දැන් අපි තුමු 70%ක පමණ ජනගහනයක් මේ විදිහට ආර්ථිකයෙන් පරිහානියටපත් වෙලා රටක් පිරිහෙනකොට රටේ අනික් ඇත්තන්ට සැපක් තියෙනවද? ඒත් නෑ. ඉතින් අපි මේ සැපය දැන් දෙවියන් ඇද්දට හරියයිද? ලැබේවා කියලා? නෑ. අතහරින්න දුෂ්චරිතය, සුචරිතය වඩන්න සැප ලැබෙන මගේ එකයි. බලන්නකෝ සම්පූර්ණ ආර්ථික පරිහානියක් නේද මේ තියෙන්නේ? මත්පැන තුල. වෙන දෙයක් නෙමෙයි. දැන් මුස්ලිම් ඇත්ත දිනු වෙනයි කියලා අපි කියනවා මුරගානවා මේ පැත්තේ මුස්ලිම් අය දිනු වෙනවා කියලා. ඇයි දිනු වෙන්නේ? පින්වත් එකම සිල්පදයක් තුලින් නේද? මත්පැන් බොන්නේ නැහැ. ඕන දෙයක් කළා හම්බ කරනවා. හම්බ කරන ඒවා විනාශ වෙන්නේ නැහැ. අපේ සිංහල ඇත්තන් හිතන්න හොඳට. ඔය ඇත්තන් මොකද කරන්නේ? ඔය ඇත්තන් මේ විදිහට නිස්කාරණේ මහ විශාල ධනස්කන්ධයක් විනාශ කරලා ඔය ඇත්තෝ ආර්ථිකය හානි කිය ලැබෙන්න ඉන්න දරු සම්පත් ටික නැති කරනවා. ඔය දරුවා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඔය දරුවා මහා ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. මහා දාර්ශනිකයෙක් වෙන්න පුළුවන්. ඔය දරුවා මහා ශාන්තවරයෙක් වෙන්නට පුළුවන්. ඔය ඇත්තෝ නැති කරන්නේ කවුද? ඔය ඇත්තෝ හිතනවාද මේ බිහි වෙන දරුවෝ කාලකන්ණී කියලා?
නෑ කාලකන්ණි කරනවා නම් ඒ දරුවෝ ඒ අම්මයි තාත්තයි දෙන්න. ඉතින් වැඩි පිරිසක් අපි කියන්නේ කාලකන්ණි දරුවෝ බිහි නොවෙනවා කියලා. ඒක නෙමෙයි. නමුත් සමාජයේ වැඩි පිරිසක් අපිට සමාජයක් ගොඩ නංවන්න පුළුවන්. ඒ ගොඩ නංවනවා නම් අපි සමාජයේ අපි සුචරිත ප්‍රතිපදාව සමාජයේ දියත් කරන්න තුනේ. බලන්න මේවා රහස් නෙමෙයි. අද මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගය නැගලා තියෙනවා 83 දක්වා. සිංහල ජාතිය වර්ධන වේගය පහළ බහැලා තියෙනවා 17 දක්වා. මේ යන ගමනේ ගියොත් තව අවුරුදු 5ක් යනකොට සිංහල ජාතිය වර්ධන වේගය බහිනවා 10 දක්වා. 5-10ක් අතරකදී. අර වර්ධන වේගය 100%ක්ම නගිනවා. මොකද්ද වෙන්නේ කියලා හිතන්නට අනාගතයේදී. දැන් බලන්න මේ පැත්තෙන් අපි මහා විනාශයකට නෙමෙයිද මේ මුණ දීලා සිටින්නේ. කවුද මේ විනාශය කරන්නේ? කවුද මේ මත්ස්‍යන් ශාලා තනින් තන අරින්නේ? අපි එම ඇත්තෝ නෙමෙයිද? මේ මුස්ලිම් ඇත්තෝද මේව අරින්නේ? මේ අනිත් ඇත්තෝද අරින්නේ? දෙමළ ඇත්තෝද මේ අරින්නේ මේව? නෑ මේවා විවෘත කරන්නේ කවුද දිගට හරහට සමාජයේ? බලන්නකෝ අද ගහලා තියෙන සිංහයෝ ටික පාර පුරා. අර ළමයින්ගේ මනස මොනතරම් විකෘති කරනවද කියලා මේකෙන් මොනතරම් නරක ආදර්ශයක් ළමයින්ට දෙනවද කියලා මේ සිංහයා ඔය සිංහයාද පින්වත්නි අපි සිංහ වංශයලු සිංහ වංශයගේ ඇත්තන්ගේ සිංහ වංශය ඇත්තන්ගේ ඉතින් මට අපි කියන සුනක වැඩ කියන්න ඕනේ වෙන විදිහක් නෙමෙයි. ඇයි මේ සමාජ විපතක් නෙමෙයිද මේ වෙන්නේ? මේ විදිහට කියනකොට සමහර දෙනාට අමනාප වෙන්න හිතා ගන්න නම් එපා. ඔය හැම දිනාට නොපෙනෙන පැත්තක් මේ පෙන්වන්නේ. ඒකින්ද මේ සමාජය වෙනුවෙන් කියන්නේ දරු පරපුර වෙනුවෙන් කියන්නේ ඔය ඇත්තන්ගේ දරුවෝ. දැන් යම් කිසි කෙනෙක් මේවට වග කියනවා නම් අනාගතයේ ඔය ඇත්තන්ගේ පරම්පරාවක් ඉන්නවා. ඒ පරම්පරාවෙත් පරම්පරා කීපයක් ඉන්න පුළුවන්. ඒ දරුවන් වෙනුවෙන්ත් මේ කියන්නේ. නිසා කාත් එක්කවත් ද්වේෂයෙන්වත් ගැටීමකටවත් නෙමෙයි කියන්නේ කාරුණිකව හිතලා බලන්න. දැන් අපි පහුගිය දවස්වල ඇහුවා ජනාධිපතිතුමියගේ විශේෂ අවධානයක් තියෙනවා කියලා. මත්පැනින් තොර සමාජයක් ඇති කරන්න ඕනේ කියලා. හරි ප්‍රශ්නයක් නේ. එහෙනම් බලන්න අපේ විපත කොතනද තියෙන්නේ කියලා. මේ තත්වයක් තියෙද්දි මේ දුෂ්චරිතය වර්ධනය වෙනවා. සුචරිතය පිරිහිගෙන යනවා. මේක නිසා නේද අපිට ලැබේවා කියලා යදින්න වෙලා තියෙන්නේ ගිහිල්ලා. දැන් බලන්න මෙන්න මේ පසුබිම. දැන් මෙතන බ්‍රහ්ම විහාර 4ක් තියෙනවා. මම පොඩ්ඩක් තව විනාඩි කිහිපයක් අරගන්නවා මේකට. බ්‍රහ්ම විහාර 4ක් තියෙනවා. මේ බ්‍රහ්ම විහාර 4 වැඩනකොට පුද්ගලයාගේ මනස කොහොමද වෙන්නේ? මනස පිරිසිදු වෙනවා. මනස පිරිසිදු වෙනකොට ශරීරයේ හෝමෝන්ස් ක්‍රියාවලිය පිරිසිදු වෙනවා. ඒ අතර ලේ ධාරාව ප්‍රසන්න වෙනවා. පිරිසිදු ලේ ධාරාවක් ඇති පුද්ගලයාගේ ඒ ලේ වල තේජෝ ශක්තිය තේජස ශරීරයෙන් පිට වෙනවා. ඒක තමයි ශක්තිමත් රශ්මි ධාරාවක් පිට වෙනවා කියලා කියන්නේ. ඒකම කියනවා ඒ තෙරුවන් සරණ ගිහින් පන්සිල් රකින්න කෙනා සුචරිතයේ යෙදෙන කෙනා. ඒ සුචරිතයේ යෙදෙන කෙනා යා තත්ත දේවතා ආසුන් තාසන් දක්ඛිනමා දිසේ. ඒ පංච දුෂ්චරිතයෙන් වැළකීලා පංච සුචරිතයේ යෙදෙන තෙරුවන් සරණ ගිය උපාසකයාටයි කිව්වේ පඬිතයා කියලා. ඒ පඬිතයා යම් තැනක දාන ආදී යම් කුසල කර්මයක් කළා නම් එහි දේවතාවන්ට ඒ කුසල් අනුමෝදන් කරන්න කියනවා. යා තත්ත දේවතා ආසුන් තාසන් දක්ඛිනමා දිසේ. ඒ කුසල් අනුමෝදන් කරන්න අනුමෝදන් කරපුවම කුසල් අනුමෝදන් වන දේවතාවෝ යාට පෙරලා ආශිර්වාද කරනවා. දැන් බලන්න මෙතන පසුබිම. මේ තැනත්තා කුසල් කරනවා. ඒ තැනත්තාගේ ශරීරයේ වටා තියෙන රශ්මිය වරින් වර පැතිරෙන ප්‍රබල රශ්මි ධාරාවක්. අර පැත්තෙන් දේවතාවෝ ඒ ඇත්තන්ට ආශිර්වාද කරනවා. දෙවියන්ගේ කුසලසිත අලෝභ, අද්වේෂ, අමෝහ චේතන වර්ධනය වෙනවා. ඒ ඇත්තන්ගේ. ඒ පිරිසිදු සිතෙන් යුක්තව තමයි දේවතාවෝ ආශිර්වාද කරන්නේ. ඒ ආශිර්වාදය මෙතන ප්‍රබල රශ්මි ධාරාවකින් යුක්ත මේ පුද්ගලයාට ආකර්ෂණය වෙන්නේ නැද්ද? ඒක ආකර්ෂණීය වෙනවා. දැන් මෙයාගේ වටේ දෙවියන් විසින් දෙන ලද ආශිර්වාදාත්මක රශ්මියකුත් බලපවත්වනවා. දේව ආශිර්වාදයකුත් තියෙනවා. දැන් දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති කියුව එක වැරදිද? කිව්වා මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති කියලා කිව්වා වැරදිද? මෙන්න මේකයි සුචරිතය කියන්නේ. මේකයි යහපත් මාර්ගය. මේ මාර්ගය යන කෙනා මෙලවත් දියුණු වෙනවා, පරලොවත් දියුණු වෙනවා, නිවන් සුවයටපත් වෙනවා. ඒ නිසා මේක ගොඩාක් විග්‍රහ කරන්න තියෙන දෙයක් මම මේ ඉතා සරලව පෙන්වුවේ. ධම්මං චරේ සුචරිතං සුචරිතේ හැසිරෙන්න නැතන් දුච්චරිතං චරේ දුස්චරිතේපා.
ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච කියලා දැනගන්න මෙලවත් පරලොවත් දෙකේම ඒතනත්තා සැපසේ වාසය කරනවා කියලා. සැප ලබන මග ඕකයි. ඔయిత පිටින් මගක් සැප ලබන්න නැහැ. ඔయిత පිටින් ගිය ගමන් පරම්පරා ගණන් දුක් විඳිනටයි සිද්ධ වෙන්නේ කියලා දැනගන්නට. ඉතින් මේ සුචරිත ධර්මය හොඳින් විමසා බලමින් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න අගුණ දුරු කරගන්න ගුණ ධර්ම වඩා සිටවා ගන්නට හැම දිනාටම උතුම් තෙරුවන් සරණින් සියලු යහපත